යන තවත් ලකුණක් ලැබෙනවා. මම හිතන්නේ දේශාන් දක්ෂ 5-3යි පැතුම් 5-3යි අසාරක පන්දු දෙන්න වේවා. 4-5 කලන පන්දු දෙන්න. එදා පිටියේ දැන් තත්ත්වය තාම උණුසුම් තත්ත්වයක් පත් වෙනවා. මම හිතන්නේ කලන ක්‍රියාත්මක වෙනවා. පසුපස කලාපයේ සිට හොඳ ප්‍රහාරයක් කෙල්ල ගොඩනගනවා කියන අනාගත බැලුම් දක්ෂ පන්දු ප්‍රහාරයක්. නැවත කලන ක්‍රියාත්මකයි. අංක 19 ක්‍රීඩකයා කලන අංක 20. අසාර්ථක පන්දු ඔසවා දීම. නැවත 7-5 කලන පන්දු වෙනවා. බලන්න අදුරෝ මගේ කලන එක දිගට සවිස් ගහනවා නේ. ඔව්. කලන ලකුණු 10යි 5යි. කාලේකින් මම හිතන්නේ වසින්දු සෑහෙන වෙලාවකට පස්සේ ප්‍රහාරයක් කෙල්ල ලැබෙන ලකුණක් ලැබෙනවා.
ඒතියා මේක වැඩි දක්ෂ විදියට බන්දුව මයින්දනේ යොමු කරන්න ඕනේ. තේරෙන්නේ කොහොමද කියනවා. දේශේ සුපර්. ස්ථානෝචිත ප්‍රඥාව යොමු කරමින් පන්දු යොමු කරමින් ලකුණක් ලබා ගන්නවා. සෙනෙත් ක්‍රියාත්මකයි. 13යි 9යි. ඊළඟ පිටතට ලකුණු 14යි 9යි. මම හිතන්නේ ශක්ති ගන්නාම මේක වඩා සැලකිලිමත් වේවි මේ ක්‍රීඩා පිටිය තුල. කාන්තාවන්ගේ ක්‍රීඩාවක් නෙමෙයි මේක. ඒ නිසා අපිට බලන් ඉන්න මිනිස්සුන්ට පොඩක් උද්‍යෝගයක් දෙන්න කොහොමද? පියල් මහත්මයා මට තේරෙන්නේ නැහැ මේ මොන විදියට මේක විචාරය කරන්නේ. මොකද ක්‍රීඩකයෝනේ ක්‍රීඩා කරන්නේ හරි පැතුම් තවත් ලකුණු දෙකක් විතර ගත්තොත් අපිට හොඳයි 15යි 10යි. මේ මැච් එකේ පස්සේ සමහර විට ස්ථානාධිපතියෙකුත් සුදුසු වෙයි. sudah ya Pak ya sudah පන්දු යොමු කරේ නිසා ලකුණක් ලබා ගන්නවා. දක්ෂ ඉපි පන්දු ප්‍රහාරකේ ක්‍රියාත්මකයි. itu 18යි 18 එකක් ගන්න. එක පැත්තකට. 11. හරි දැන් පතුමුල ඇතුලේ කොහමද? අපිත් ඇතුලේ. දේශන් මම දැක්ක ප්‍රහාර 3ක් එල්ල කරනවා. ප්‍රහාර 3ම ආවරණය කරනවා. ඔව් ලකුණු 18ට වඩා දක්වුත් මේගොල්ලෝ ෆයිනල් එක නැවත මේ වීඩියෝ එක වැද්දේ කොහෙද යන්නේ? අවසන් වටේට පැතුම්ගේ කණ්ඩායම තේරිලා තියෙන නිසා දැන් වන පොඩක් ගහන්න පුළුවන් මේ මතක කියන්නේ. අපි බලාපොරොත්තු වෙන පැතුම්ගේ කණ්ඩායමෙන් අපි බලාපොරොත්තු වෙන දැන් ඔබ තරගයේ සිසුකම් ලැබලා ඉවරයි. නමුත් අපිට ඕනේ හොඳ තරගයක්. හොඳ ප්‍රහාරාත්මක තරගයක් අවශ්‍යයි. අවසන් ගෝලේ උදේ යයි ඒක උනේ. හරි. ලකුණු ඉතාමත් 21යි 12යි. දෙවි දෙකවත් ලක්ෂ දෙනවා. තවත් ලකුණක් හමනවා 22යි 12යි. අද ලකුණු සටහන් මරු ලෙස ඉන්නේ සමි මහිත් වික්‍රමතිලක. යනුෂ නැහැ මම හිතන්නේ මහිත් වික්‍රමතිලක මට ලකුණු සටහන් කරන ලෙස
3යි. අසාර්ථක පන්දු පිරිනැමීම කලන. මම හිතන්නේ තරගයේ සුවද කණ්ඩායම සහ ශක්ති කණ්ඩායම අතර පැවැත්වෙන තරගයේ ශක්ති කණ්ඩායම තරගය අතහැරලා දෝ කියලා සැකයකුත් අපිට මතුවෙනවා මේ මොහොතේ. අංක 19 ක්‍රීඩකයා ශාම් රටයන් ඉන්නේ මේ වොලිබෝල් ටීම් එකේ. වොලිබෝල් ටීම් එකේ දිනුවත් රට යන්න පුළුවන් අද. මම හිතන්නේ මෙතන ගැටලුව තියෙන්නේ පන්දු ඔසවා දීම සහ පන්දු ලබා ගැනීමේ ප්‍රශ්නයක් ශක්ති කණ්ඩායමේ නැත්නම් ප්‍රහාරක සූදානම් ප්‍රහාර දෙන්න බලමු ඉස්සරහට මොනවද වෙන්නේ කියලා. මම හිතන්නේ සංක නැවත ක්‍රියාත්මක වෙනවා. 15යි 24යි. ශක්ති කණ්ඩායම නැවත වතාවක් පරාජයටපත් වෙනවා. සුවද කණ්ඩායම අවසන් වටේට තේරෙනවා. සුවද කණ්ඩායම අවසන් තරගය සඳහා මේ මොහොතේදී සුදුසුකම් ලැබෙනවා. බැදුම් අංක 19 ක්‍රීඩකයා බොහොම සතුටින් කණ්ඩායමත් රැගෙන අනිත් පැත්තට මාරු වෙනවා. දැන් ෆුල් වීඩියෝ කරන් පැතුම මේ කඩලා දාන්නම්. විජයට හිම දාන්න.